හායි යාළුවනේ ඉතින් අද ආවේ මගේ channel එකේ HTML series එකේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම කියලා දෙන්න යන්නේ span tag එක සහ button tag එක. ඊට අමතරව ඔයාලට anchor tag එකත් මම මේ වීඩියෝ එකෙන්ම ඔයාලට උගන්වනවා. සුපුරුදු විදිහටම අපි අපේ ෆයිල් එක ඕපන් කරගත්තා. මේ විදිහට මගේ බොඩි ටැග් එක ක්ලෝස් කරලා නැහැ. මම ඒක ඉස්සෙල්ලාම ක්ලෝස් කරගත්තා. හරි. දැන් අපි බලමු කොහොමද අපි අපේ span tag එක use කරන්නේ කියලා. හරි. මේ විදිහට ඔයාලා span tag එක use කරද්දී ඔයාලට paragraph tag එකක් ඇතුලේ මේ විදිහට ඔයාලා කැමති එකක් type කරගන්න. හරි. දැන් මම මෙන්න මෙහෙම වචනයක් සාමාන්‍ය වාක්‍යයක් type කරගත්තා. හරි. දැන් ඔයාලා මෙන්න මේක span tag එක use කරන්නේ. දැන් ඔයාලට මෙන්න මේ everyone කියන වචනේ highlight කරලා පේන්න ඕනේ කියන්නකෝ. දැන් මම save කරනවා. ඒතකොට preview එක ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔයාලට මෙන්න මේ everyone කියන වචනේ මෙන්න මේ everyone කියන වචනේ highlight කරලා පෙන්නන්න ඕනේ. මෙන්න මේ විදිහට නිල් පාට කරලා පෙන්නන්න ඕනේ කියලා හිතන්නකෝ. ඒක කරන්න තමයි මෙන්න මේ span tag එක ඔයාලට ඕන වෙන්නේ. මෙන්න මේ everyone කියන වචනේ highlight කරලා පෙන්නන්න. ඒකට අපි කරන්න ඕනේ මේ everyone කියන වචනේ දෙපැත්තට span tag එක දාන්න ඕනේ. ඒ කියන්නේ span tag එක මැද්දට මේ everyone කියන වචනේ දාන්න ඕනේ. මෙන්න මේ විදිහට span tag එකක් open කරගන්න. හරි. ඒක මෙතනම close වෙනවා. ඔයාලා මේක close tag එක මෙතන තියාගන්න එපා. ඒක ඔයාලට highlight කරන්න ඕන වචනේ අනිත් කෙල වලින් ගිහිලා close කරගන්න. හරි. මේ විදිහට close වුණා. දැන් ඔයාලා මේක save කරගන්න. හැබැයි preview එකේ කිසිම වෙනසක් නැහැ. හරිද? ඔයාලට මේ span tag එක ඕන වෙන්නේ දැන් CSS වලද style කරලා තමයි මේ span tag එක ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. අපි බලමු එහෙනම් මේ වචනේ highlight කරන්නේ කොහොමද කියලා CSS වලින්. මේ විදිහට මම style tag එකක් open කරගත්තා. හරි. මම දැන් මේකේ මෙන්න මේ span tag එක ඇතුලේ තියෙන මෙන්න මේ everyone කියන වචනේ highlight කරලා පෙන්නන්න තමයි ඔයාලට යන්නේ. හරි. මෙන්න මේ විදිහට මම දැන් CSS කොටස ලියාගෙන යන්නේ. ඔයාලා CSS එක ගැන හිතන්න එපා. මම ඔයාලට ඒක කියා දෙන්නම්. හරි. ඔයාලා පේනනේ මේ everyone කියන වචනේ නිල් පාට වුණා. ඔයාලට ඔන්න මෙන්න මෙතනින් කැමති පාටක් තෝරගන්න. මම දැන් අර අපේ වචනේ පේන ඇඳ ටික ලා පාටක් තෝරගන්න. හරි. මේ විදිහට ලා පාට තෝරගෙන save කරාම ඔයාලට මේ everyone කියන වචනේ මේ විදිහට highlight වෙලා පේනවා. ඒ මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ span කියන tag එක ඇතුලේ තියෙන දේ තමයි අපි මේ විදිහට highlight කරේ. ඒක CSS වලින් මෙන්න මේ විදිහට ලිව්වා P. P කියන්නේ මෙන්න මේ paragraph tag එක. මේ tag එක ඇතුලේ තියෙන මෙන්න මේ span මේ span කියන tag එක ඇතුලේ තියෙනක විතරයි මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට background එක color වෙලා තියෙන්නේ CSS වලින්. මම හිතනවා දැන් span tag එක ගැන ඔයාලට අවබෝධයක් ඇති කියලා. හරි. දැන් ඊළඟට button tag එක ගැන මම ඔයාලට කියලා දෙන්නම්. හරි. මෙන්න මේ විදිහට අපි button tag එක ඉස්සෙල්ලාම open කරගන්න ඕනේ. අකුරු අඩු කරන්න එපා. ඒතර tag එක වැඩ කරන්නේ නැහැ. හරි. මේ විදිහට button tag එක open කරගත්තා. දැන් අපි මෙතනින් hi කියලා button එකක් add කරා කියමු. අපි button 1 කියලා add කරමු. හරි. button 1 කියලා අපි tag එකක් add කරා. නෙමෙයි. button එකක් add කරා. ඔයාලා පේන ඇති මෙන්න මේ විදිහට button එක අර මෙන්න මෙතෙන්ට අරයි යද්දි ඔයාලට මම zoom කරන්න මෙන්න මේ විදිහට ආයද්දි මේක අඳුරු පාට නැහැ. button එකක් වගේ ඔයාලා පේන ඇති. හරිද? මෙන්න මේ button tag එක ඇතුලේ type කරන දේ මෙන්න මෙතන පේනවා. හරි. දැන් ඔයාලට මේක click වෙන්නේ නැහැ. මේක click කරාම ඔයාලට මොකක් හරි link එකකට යන්න ඕනේ කියලා හිතන්නකෝ. අන්න ඒකට ඔයාලට ඕන වෙනවා anchor tag එක. ඒ anchor tag එක use කරන විදිහ මම දැන් ඔයාලට කියා දෙන්නම්. හරි. මෙන්න මේ ඉස්සෙල්ලා මෙන්න මේ මැද තියෙන එක ඔයාලා අයින් කරගන්න. ඔයාලා බටන් එක. හරි. දැන් ඔයාලා මෙන්න මේ විදිහට anchor tag එක open කරගන්න ඕනේ. ඒ href සමානයි මෙන්න මේ විදිහට උඩු කොමා තියෙන්න ඕනේ. නැත්තම් ඔයාලා බටන් එක වැඩ කරන්නේ නැහැ අනිවාර්යෙන්. මෙන්න මේ උඩු කොමා ඇතුලේ තමයි ඔයාලට යන්න ඕනේ දැන් link එක. ඒ කියන්නේ දැන් ඔයාලට මේ බටන් එක ක්ලික් කරාම
ඔයාලට යන්න ඕනේ link එක. ඒ කියන්නේ දැන් මේ බටන් එක ක්ලික් කරාම ඔයාලට කොහෙටද යන්න ඕනේ? දැන් නම් මම මේ බටන් එක ක්ලික් කළාම නිකන් YouTube එකට යන්න හදන්නම්කෝ. මේ විදිහට මම YouTube එකේ link එක ගන්නවා මෙන්න මෙතනින්. link එක copy කරගන්නවා. හරි. දැන් මෙන්න මේ href කියලා type කරලා සමානයි. මෙන්න මේ උඩුකොම ඇතුලේ අපි copy කරගත්ත link එක මෙන්න මේ විදිහට paste කරන්න. paste කරලා මෙන්න මේ tag එක දැන් වහලා දාන්න. හරි. ඊට පස්සේ මෙතනින් ඒකේ close tag එකත් ඔටෝම ආවා. දැන් මෙන්න මේ anchor tag එක මැද්දේ තමයි අපේ බටන් එකේ නම දාන්න ඕනේ. ඔයාලට පෙන්නන්න. මෙතන කිසි බටන් එක නමක් නැහැනේ. ඔයාලට පේනවනේ. ක්ලික් වෙන්නෙත් නැහැ. හරිද? දැන් මේක අපි මේක නමක් දාන්න බටන් එකට. අපි මේකට දාමු button 1 කියලා. හරි. මේ විදිහට button 1 කියලා දැම්මා. හරි. මෙන්න මේ විදිහට ඔයාලට පේනවාද මේ anchor tag එක දැම්මට පස්සේ මේ විදිහට අර ඇතුලේ තියෙන text එක නිල් පාට දම් පාට වගේ වෙලා යටින් underline වෙලා. ඒ underline වෙලා තියෙන්නේ ඒක මොකක් හරි link එකක්. ඒක link එකක් තියනවා කියලා. ඒක මේ ක්ලික් කරාම කොහෙට හරි යනවා කියලා කියන තමයි මෙන්න මේ විදිහට highlight වෙලා තියෙන්නේ. හරි දැන් ඔයාලට පේනවාද දැන් මේ වගේ තැන්වල mouse එක cursor එක තියනවා වගේ නෙමෙයි මෙන්න මෙතනට අරන් ගියාම නිකන් ක්ලික් කරන්න වගේ mouse එක හැදෙනවා. දැන් මේක ක්ලික් කරන්න ඔයාලා මේ විදිහට ඔයාලා YouTube එකට යනවා. හරි ඔයාලට පේනවා මේ button tag එකෙන් වෙන දේ. ඒ button tag එකෙන් වෙන්නේ ඔයාලට කොහෙට හරි යන්න button එකක් add කරගන්න ඕන මේ button tag එක ඔයාලට use කරන්න පුළුවන්. මේ බටන් එක ඔයාලට තව ස්ටයිල් කරගන්න පුළුවන් CSS පාවිච්චි කරලා මම ඒවා ඉදිරියට ඔයාලට කියලා දෙන්නම්. හරි මෙන්න මේ විදිහට තමයි බටන් ටැග් එක යූස් කරන්නේ. මෙන්න මේ බටන් ඉස්සෙල්ලා බටන් ටැග් එක ඕපන් කරා ඊළඟට ඇන්කර් ටැග් එක ඕපන් කරා ඕපන් කළා href සමානයි උඩුකොම ඇතුලේ මෙන්න මේ ඔයාලට යන්න ඕන සයිට් එකේ link එක මේ විදිහට paste කරගන්න. paste කරලා ඇන්කර් ටැග් එක close කරන්න මේ විදිහට. ඒ ඇන්කර් ටැග් එක ඇතුලේ මෙන්න මේ විදිහට ඔයාලට ඒ බටන් එකට දාන්න ඕන නම type කරන්න. ඊළඟට ඔයාලගේ බටන් ටැග් එකත් close කරන්න. මම හිතනවා දැන් ඔයාලට span tag එක සහ button tag එක ගැන අවබෝධයක් ඇති කියලා. හරි ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට තවත් tags පිළිබඳව ඔයාලට අරගෙන එන්න සවිස්තරාත්මක. හරි එහෙනම් ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් මේක වැඩ කරන්නේ නැති හරි මොකක්ම හරි ගැටලුවක් ආවොත් යටින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. ඔයාලට ඒක රිප්ලයි වීඩියෝ එකක් හරි ඔයාලට ගෙන්න ඒක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඔයාලට තියෙන ගැටලු ඔක්කොම පිළිබඳව යටින් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න.